හදන ක්‍රමයෙන් Tamanට ගොඩක් පාඩු වෙයිද, සල්ලි ටික බැංකුවේ නිසා ගොඩක් කැපෙයිද යන බිය ඇති අය සිටින්නේ. කියන කාරණා ඇත්තක් නම් ඒ අයට සුදුසු දේ මෙහි ලියන්න. සමහරුන්ට හිතේ තියෙන ප්‍රශ්නය කියාගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසාත් වැරදි මත මිනිසුන් අතර තියෙනවා. පළමුව වෙනත් ආදායම් නැති FD එකක් හෝ දෙක තුන ඇති අය ගැන පහසුවට ලොකු මුදලකින් අපි උදාහරණයක් බලමු. දැන් පිටු කාලයේ වසර 5 නම් 2022 2027 කියමු. වසර 5 අවසානයේ ලැබෙන පොලි ආදායම ලක්ෂ 95 කියමු. ඒ වසර 5ටම දෙන ආදායම නිසා එක වසරකට බැලීමට 95 පහෙන් බෙදුවාම එවිට වසරක පොලි ආදායම බැංකුව එකතු කරන පොලි ප්‍රමාණය බලන්න පුළුවන්. එය 95 පහෙන් බෙදුවාම ලක්ෂ 19යි. වසරකට සහන ලක්ෂ 18 අඩු කළාම 19 ලක්ෂ 18 ගියාම ලක්ෂ 1යි. මේ වගේ වසර 5ක් ආදායම තියෙන FD නම් ඒ ලක්ෂ 1 ආපහු පහෙන් වැඩි කරන්න. එතකොට වැඩි වූ ආදායම ලක්ෂ 5යි. ඒට 10% බදු අය කළොත් රුපියල් 50000ක් ඔබේ වසර 5ට අයිති බදු මුදල වෙනවා. ඒ වෙනත් කිසිම ආදායම් ක්‍රමයක් නැති FD එක පමණක් තියන අයටයි. පළවෙනි වසර 4ටම පොලි නැතිනම් අවසාන වසර මුලදී මුදලේ වැඩිවීමක් නැහැ. දැමූ මුදලමයි. එයට අවසාන වසරට පොලි එකතු කළොත් වසර එකකට පොලියයි ලැබෙන්නේ. වසරක් පාසා පොලි අනුපාතය සමාන නිසා අපි උදාහරණයක් කියමු. ඔහු දැම්මේ කෝටි 2ක් නම් වසර 4ක්ම පොලි එකතුවක් නැතිනම් 4 වෙනි වසර මුලදී කෝටි 2මයි. එයට පොලිය අවසාන වසරට වුණොත් වසර 5කට දෙන්න පොලි මුදල එකතු වෙන්නේ නැහැ. බැංකුව කරන්නේ වසරක් පාසා පොලි එකතු කරනවා. නැතුව අවසාන වසරේ විතරක් පොලියක් එකතු කරන්න එහෙම දෙයක් කරන්නේ නැහැ. ඒත් අතට දෙන්නේ නැහැ. වසරක් ගානේ අතට දෙන්නේ නැහැ. වසර 5කට පසුයි අතට දෙන්නේ. එහෙමනම් බැංකුවෙන් වැරද්දක් සිදු වෙලා නැහැ. වසර 5 FD යනු ඔහුගේ වසර 5ටම තැන්පතු මුදල ස්ථිරයි. වසර 5ටම පොලි අනුපාතයත් ස්ථිරයි. ඔහුගේ වසර 5ටම ලැබෙන මුළු පොලි මුදලත් ස්ථිරයි. බැංකුව ෂුවර් නිසා. එසේනම් ඔහුද වසර 5කට ස්ථිර ආදායම් ඇති අයෙකුයි. අනික් ස්ථිර ආදායම් ඇති අයට වසරක් පාසා ලක්ෂ 18 බැගින් වසර 5කදී ලක්ෂ 90ක් අඩු කරනවා. අනික් ඕනම ආදායමක් ගන්න කෙනෙකුට අවුරුද්දක් ගානේ ලක්ෂ 18 ගානේ අඩු කරනවා. වසර 5ක් ගලුවොත් වසර 5කට ලක්ෂ 90ක් අඩු කරනවා. එහෙමනම් වසර 5 ස්ථිර තැන්පතු අයට ලක්ෂ 18 බැගින් වසර 5කට ලක්ෂ 90ක් අඩු වෙන්න ඕනේ. 2022 2027 FD එක දමා කෙනෙකු 2022 දී මිය ගියා නම් එම කාලයට එයාට ජීවන වියදමක් නැහැ. එසේනම් වසර 4ක් නොව වසර 5ටම ලක්ෂ 18 ඒවා අඩු කිරීමක් නැහැ කියන්න පුළුවන්. ජීවත් සිටින අයට වසර 5ටම ජීවන වියදමක් තියෙනවා. එහෙනම් ලක්ෂ 18 ඒවා අවුරුදු 5ටම අඩුවන්න ඕනේ. මාස 12 FD දැමුව අයත් මාස 60 FD දැමුව අයත් පොලි එනකම් වසර 1ක් හෝ වසර 5ක් බලා සිටින්නේ ජීවන වියදම ආපස්සට ඇති කළ යුතු වැඩ ණය බර එකතු කරගෙන. වසර 5 FD දැමුව අයගේ අවසාන වසරට පමණක් ලක්ෂ 18 අඩු කරන කතාව සත්‍ය නම් පමණක් ඉහත විස්තරය ගැලපෙනවා. උදාහරණයක් කියමු. වසර 5 අග ලැබෙන ලක්ෂ 95න් එක වසරකට ලක්ෂ 18 අඩු කළොත් 95 රින 18 ලක්ෂ 77යි. ඒට 110 ටැක්ස් කළොත් 7,70,000ක බදු වසර 5ටම වෙනවා. ඒ අවසාන වසරට පමණක් ආදායම ලක්ෂ 95 කිව්වොත් එහෙම වෙන්නේ. වසර 5 FD වලට එක සැරයක් පමණක් ලක්ෂ 18 අඩු කරනවා කියන කාරණේ ඇත්තනම් පමණක් මා මේ ලිව්ව විස්තරය සුදුසුයි. බැංකුව හා බදු අය කරන තැන් වලින් වැරදි ක්‍රම සිදුවේ කියලා මම නම් හිතන්නේ නැහැ. ටැක්ස් ගෙවීමට අපි සෑම සතුටින් බැඳී සිටිනවා. ප්‍රශ්න නැත්නම් බැංකුව වලින් අහන්න ඔයාලටත් අයිතියක් තියෙනවා.
තව කාරණා තිබේ නම් කමෙන්ට් ලියන්න. මේ ගැන දැනුවත් නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ස්තුතියි. ඔබ සැමට සුබ දවසක්.